දී ඇති පරිපතේ වෝල්ට්මීටරයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය ඕම් 100ක් වන අතර ඇමීටරයේ පරිපූර්ණ වේ. මෙන්න මේ දීලා තියෙන වෝල්ට්මීටරයේ ප්‍රතිරෝධයක් තියෙනවලු ඕම් 100ක. හරිද? මෙතනත් ඕම් 100ක් තියෙනවා. ප්‍රතිරෝධය නම් අඳින්න බැරි වුණා මම ඕම් 100යි කියලා දානවා. හරිද? වේ y අග්‍රයේ භූගත කර ඇත. වෝල්ට්මීටරය පාඨාංකය 10 වෝල්ට් වේ. මෙන්න මෙයාගේ පාඨාංකයක් දීලා තියෙනවා. x ලක්ෂයේ විභවය හා ඇමීටරයේ පාඨාංකය පිළිවෙලින්. මෙතන වෝල්ටේජ් එකයි මෙයාගේ පාඨාංකයයි. දැන් ළමයි මෙතන වෝල්ටේජ් එක හොයාගත්තට පස්සේ අපිට පුළුවන් මේ සමග ප්‍රතිරෝධය පාවිච්චි කරලා මේ ධාරාව හොයන්න. හරි? ඉස්සල්ලාම අපි මෙන්න මෙතන වෝල්ටේජ් එක හොයාගෙන ඉමු. හරිද? කොහොමද වෝල්ටේජ් එක හොයාගන්නේ අපි එතන? මේකෙදී අපි මෙයා 10යි කියලා දන්නවා නේද? මෙයා 10යි වෝල්ට් තියෙන එක්කෙනෙක්. හරි? ඒ වගේම 100ක් තියෙනවා මෙතන. ඕම් 100ක්. හරි? මේ අනිත් හැමතැනම ළමයි ඕම් 100යි. මම ඒක මාක් කරන්න ගියේ නෑ. මාක් කරොත් එහෙම රූපේ කැත වෙනවනේ. හරි? ඒ නිසා මෙතනත් 100යි. දැන් ළමයි මේ දෙන්නගේ මෙන්න මේ ටිකේ සමග ප්‍රතිරෝධය කොච්චරද? මෙයා 100යි, මෙයා 100යි. ඒ කියන්නේ මේ කොටස ඕම් 50යි. 50යි ඕම්. හරි? එහෙමයි වෙන්නේ. මෙතන 50යි නම් මෙතන කොච්චරක් වෙන්න ඕනද? හරි මෙතනත් 100ක් තියෙනවා නේද? මෙතනක් 100ක් තියෙනවා. දැන් ළමයි ඇත්තටම මෙන්න මෙතනනේ ඔය වෝල්ට් 10යි කියලා දීලා තියෙන්නේ. මේක භූගත කළා නිසා මෙතන වෝල්ට් 10යි. ඇමීටර් පාඨාංකය වෝල්ට්මීටර් පාඨාංකය 10යි කියන්නේ මෙතන වෝල්ට් 10යි. හරිද? අපිට පුළුවන් මෙන්න මෙතන වෝල්ටේජ් එක හොයාගන්න එක පාවිච්චි කරලා නේද? මෙයාව පාවිච්චි කරලා. කොහොමද ළමයි හොයාගන්නේ මෙතන වෝල්ටේජ් එක 20යිද? නෑ ළමයි. අපිට සිද්ධ වෙනවා අපේ විභව බෙදීමේ මූලධර්මය දාන්න. මම මෙතන ගන්න ළමයි V1 කියලා නිකමට V1 කොහොමද ළමයි අපිට V1 හම්බෙන්නේ? මෙන්න මෙතන 10යි වෝල්ට් කියන එක නා හම්බෙන්නේ කොහොමද අපිට? 10 සමානයි මෙන්න මේ V1 කියන එක නා හරි V1 කියන එක නා ගුණ කරන්න ඕන අපේ විභව බෙදීමේ මූලධර්මය. කොහොමද ළමයි එන්නේ? මෙන්න මේ ප්‍රතිරෝධය 100යි මේ ප්‍රතිරෝධය සමග ප්‍රතිරෝධය 50යි. ඒ නිසා අපිට ඕන 50 හරහා තියෙන විභවය බෙදනවා මුළු ප්‍රතිරෝධය 150න්. හරි? මේ අග්‍ර දෙක අතර සමග ප්‍රතිරෝධය 150යි. හරි? එහෙමයි කරලා තියෙන්නේ. මෙයා 100යි මෙයා 50යි. හරි? මෙතනින් V1 කියන එක නා හොයාගන්න. V1 කියන්නේ කොච්චරක්ද? V1 අපිට එනවා 30ක් කියලා නේද? 30යි වෝල්ට්. හරි? V1 කියන්නේ 30යි වෝල්ට්. ඒ කියන්නේ ළමයි මෙතන වෝල්ටේජ් එක 30යි. දැන් ආපහු අපි විභව බෙදීමේ මූලධර්මයක් දානවා ළමයි. මේ කොටස එක ප්‍රතිරෝධයක් කියලා හිතලා මේක තව ප්‍රතිරෝධයක් කියලා හිතලා. ඒකට අපිට ඕන වෙනවා ළමයි. මෙන්න මේ සම්පූර්ණ කොටසේ සමග ප්‍රතිරෝධය කියන එක නා equivalent resistance. කොහොමද ළමයි ගන්නෙ? මේ කොටසේ සමග ප්‍රතිරෝධය අපිට හොයාගන්න පුළුවන් නේද? මෙතන 50යි, මෙතන 100යි, 150යි. 150යි මෙතන 200ක් තියෙනවා. 150යි 200යි සමාන්තරගතවයි තියෙන්නේ. ඒ නිසා කොහොමද වෙන්නේ? සමග ප්‍රතිරෝධය මම මේ කොටසේ සමග ප්‍රතිරෝධය ළමයි R1 කියලා ගන්න නිකමට R1 කොහොමද R1 අපිට එන්නේ? මම මේ කොටසේ සමග ප්‍රතිරෝධය R1 කියලා ගන්න නිකමට කොහොමද ළමයි අපිට R1 එන්නේ? R1 කියන්නේ මෙන්න මෙයාගේ
සමාන්තරගත සම්බන්ධතාවයෙන් එන සමග ප්‍රතිරෝධය. ඒ නිසා එකයට R equivalent කියන්නේ 1 කියලානේ ගත්තේ සමානයි එකයට මේ දෙන්නගේ එකතුව 200යි ධන මේ කට්ටිය 150යි. හරි R1 කියන්නේ මොකක්ද ළමයි? ගුණිතය බෙදීම එකතුව. හරි 200 වතාවක් 150 බෙදනවා 350න් අපිට කොච්චරද සමග ප්‍රතිරෝධය එන්නේ? බිඳුවට බිඳුවක් කැපෙනවා. එච්චරයිද? 50න් කපලා දාමු නේද? ඒක හොඳයි. මෙතන 50ව 3යි, මෙතන 50ව 7යි. එහෙම හොඳයි. එතකොට මෙතන 600 බෙදීම 7යි ඕම් කියලා එන්නේ. මේ කොටසේ සමග ප්‍රතිරෝධය ළමයි 600 බෙදීම 7යි. හරිද? මේ කෑල්ලේ ලොකු රවුමේ. දැන් එයාවයි මෙයාවයි මාට්ටු කරලා අපිට පුළුවන් ආපහු විභව බෙදීමේ මූලධර්මය දාලා මෙන්න මෙතන වෝල්ටේජ් එක හොයාගන්න. මම එතන වෝල්ටේජ් එක Vx කියලා ගන්නම්. හරි? අපිට මෙන්න මේ වෝල්ට් 30 හම්බෙන්නේ වෝල්ට් 30 සමානයි Vx කියන එක්කෙනා ගුණ කරන්න ඕන අපිට අවශ්‍ය ප්‍රතිරෝධය වෙන්න මෙයා. ඒ කියන්නේ 600 බෙදීම 7 600 බෙදීම 7 බෙදනවා මුළු එකතුවෙන් 600 බෙදීම 7 ධන 100යි. 600 බෙදීම 7 ධන 100යි. මෙන්න මේක සුළු කරලා ළමයි Vx කියන කෙනාව ගන්න. හරි. මම නම් සුළු කරන්න යන්නේ නැහැ. හරි. ඔක සුළු කරාට පස්සේ ළමයි x ලක්ෂයේ වෝල්ටීයතාවය 65ක් කියලායි ගන්නට. හරිද? වෝල්ටේජ් එක 65යි වෝල්ට් කියලා. හරි. වෝල්ට් 65යි. මෙතන වෝල්ටීයතාවය 65යි. මේ තමයි ළමයි මේ සම්පූර්ණ පද්ධතියේ සමග ප්‍රතිරෝධය. ඒ නිසා අපිට අවසානයේදී පුළුවන් මෙතන සමග ප්‍රතිරෝධය මෙයාගේ කොච්චරද දෙන්නේ? 700යි 1300යි 1300 බෙදීම 7යි. හරි සමග ප්‍රතිරෝධයේ පද්ධතියම මෙයා 65යි නම් අපිට පුළුවන් V සමානයි IR දාලා කරන්ට් එක හොයාගන්න. මම මෙතෙන් ලියන්නම් ළමයි ඒ ටික. විභවය 65යි කියලා දන්නවා. ඒක සමානයි ධාරාව I වතාවක් මොකද්ද? ප්‍රතිරෝධය 1300 බෙදීම 7යි. හරි. I ගියාගේ උතනින් ඒ ළමයි 3.5 ඇම්පියර් කියලා. sorry 0.35යි. හරි. 0.35 ඇම්පියර් කියලා. ඔහොමයි ළමයි හදන්නේ ඒක. ඒක ටිකක් ගේමක් තියෙන ගාණක්. චූටි චූටි ගණන් වුණාට ළමයි ටිකක් අමාරුයි අපේ නෝනේ. මේ තමයි ළමයි ධාරාව. හරි. මේ වෝල්ටීයතාවය. හරි කොහමයි එන්නේ. ඒක ළමයි හරි පිළිවෙලට යන්න ඕන. මොකක් හරි තැනක් මිස් වුණොත් එහෙම ගාණ අවුල් යනවා. හරිද? මෙතන මෙන්න මේ ඕම් 10 තියනවා කියලා ඒක අමතකුණොත් එහෙම වැරදි ඈ. ඒක ගන්න ඕන. ඕම් 10 නෙමෙයි ඕම් 100ක් මෙතන තියනවා කියලා. හරිද? සමහරලාට ඒක ගන්න අමතක වෙනවා. ඒක ගාන්නනේ කියන්නේ. මෙතන සමහරලාට දාලා නැද්ද? දාලා තියෙනවා. මෙතන දාලා තියෙනවා ඒක. හරි අමතක කරන්න එපා ඒවා. කොහොමයි ළමයි එන්නේ? ඒකට කීවෙනි උත්තරේද එතකොට? ඒකට අපිට ඔන්න ඔය 4 වෙනි උත්තරේ ගන්න පුළුවන් ඔන්නෝම.